හරි අපි පාලම ඇතුළට ගිහිල්ලා බලමුද? ඉදරත් පොඩි නෝට් එකක් දාලා තියෙනවා. මේ තැන් ආරක්ෂා කරගන්න ඕන මුලින්ම අපි ඔයාලට එනයට හැමෝටම කියන්නේ මේ සම්පත් අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ හින්දා තමයි මෙච්චර ආරක්ෂාවක් දාගෙන තියාගෙන ඉන්නේ. මොකද ඇතැම් අය එනවා මේකේ කුරුටු ගාලා විනාශ කරලා යනවා. ඉතින් මේ පාලම ගැන විස්තරයක් මම ඔයාලට දැන් කියන්නම්. මේ පාලම අවුරුදු 1600ක් පමණ පැරණි පාලමක්. ඒ වගේම මේ පාලම නිර්මාණය කරන්න ප්‍රධාන වශයෙන්ම ලී වර්ග 3ක් භාවිත කරලා තියෙනවා. කුඹුක්ලි, කරවල, නා කියන ලී වර්ග තුලින් තමයි මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ පාලම තනි ලීයකින් නිර්මාණය කරපු පාලමක්. මේ වහල පස්සේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැම එහෙම සවි කරලා තියෙන පස්සේ මේ පාලම ඉදි කරලා තියෙන්නේ වලගම්බාර රජතුමා විසින්. පාලමේ යට කොටස අවුරුදු 1600ක් පැරණි. ඒ කියන්නේ මේ වහල නැතුව පහළ සීමාව අවුරුදු 1600ක් පැරණි. ඒ වගේම උඩ කොටස වහල අවුරුදු 600ක් පැරණි. පස්සේ තමයි මේ වහල කෑල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලා දැකලා තියෙ අර අම්බලම් තියෙනවා. මේ අම්බලමක් විදියට භාවිත කරන්න තමයි මේ වහලේ පස්සේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඔයාලට බලා ගන්න පුළුවන් නම් කොටලා තියෙනවා මෙතනත්. මේ දේවල් කරන්න එපා. මේ සම්පත් විනාශ වෙලා යනවා මේ ඔයාලගේ ක්‍රියාවන් හින්දා.